හරි අපිට තව ගානක් තියෙනවා පත්‍යස්තතාවය සම්බන්ධව මේ ගානේදී අපිට කියනවා මේ විදිහට වාහනයක් තියනවලු මේ විදිහට පාලමක් තියනවලු මේ පාලම උඩින් වාහනයක් කොහොම එනකොට මෙන්න මේ දණ්ඩේ RS දණ්ඩේ දිග කාලෙත් එක්ක වෙනස් වීම මෙන්න මේ වගේලු. එහෙනම් අපෙන් අහනවා මේ වාහනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය කොහොමද කියලා. හරි. රයිට්. මේකෙදි වෙන්නේ අපි දන්නවා මෙයාගේ දිග වෙනස් වෙන්නේ මේ වේදිකාව මගින් එහෙම නැත්නම් පාලම මගින් මේ දණ්ඩ මත ආධාරක දණ්ඩ මත අභිලම්බ ප්‍රතික්‍රියාවක් R ඇති වෙනවා. ඔන්න ඔය R කියන අභිලම්බ ප්‍රතික්‍රියාව නිසා මෙයාගේ ප්‍රත්‍යස්ථතා පාඩමේදී අපි ඉගෙන ගන්නවා අක්ෂය දිගේ යම් දණ්ඩකට අක්ෂය දිගේ බලයක් ඇති කරොත් ආතතියක් වෙන්න පුළුවන් සම්පීඩනයක් වෙන්න පුළුවන් ඒ බලය සමානුපාතික සීමාවේ තියෙනවා නම් හොඳට මතක තියාගන්න මේ සමීකරණය දාන්න පුළුවන් සමානුපාතික සීමාවෙදි විතරයි සමානුපාතික සීමාවෙදි තියෙන ලක්ෂණයක් තමයි මෙයා ඇදලා ඇතෑරියොත් ආපහු තිබ්බ තැනටම එනවා බලයක් දීලා එයා සම්පීඩනයක් වුණොත් බලය අතෑරපු ගමන් එයා ආපහු එතෙන්ටම එනවා ඒකට අපි කියනවා ප්‍රත්‍යස්ථතා සීමාව කියලා සමානුපාතික සීමාව සහ ප්‍රත්‍යස්ථතා සීමාව කියන්නේ දෙකක් හැබැයි සමානුපාතික සීමාවට එහැයින් තමයි ප්‍රත්‍යස්ථතා සීමාව තියෙන්නේ ඒ නිසා සමානුපාතික සීමාව තුලත් බලයක් දීලා එයා විතතියක් හෝ ආතතියක් වුණාට පස්සේ ඒ බලය අයින් කරොත් අපව හිටපු තැනටම එනවා මේකේ සමානුපාතික සීමාවට අපිට දාන්න පුළුවන් මෙන්න මේ සමීකරණය එතකොට මේක අක්ෂීය බලයක් වෙන්න ඕනේ අක්ෂය දිගේ වෙන්න ඕනේ මේක දාන්න පුළුවන් කන්ඩිෂන් තියෙනවා දැන් කතා කරන්නේ නැහැ එතකොට සාමාන්‍ය ඒකාකාර දඬු වලට තමයි මේ සමීකරණය දාන්නේ එතකොට මෙහෙම අභිලම්බ ප්‍රතික්‍රියාව R එනකොට මට ඔය R ව ලියන්න පුළුවන් එහෙනම් F වෙනුවට මම R ව ලියනවා R බෙදීම A සමානයි y e යට L කියලා ඕකෙන් මට දණ්ඩේ අවසාන දිග මේක තියෙන දණ්ඩේ ආරම්භක දිග ස්වභාවික දිග L කියන්නේ y කියන්නේ ප්‍රත්‍යස්ථතා මාපාංකය ඒ කියන්නේ වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ කියලා ගන්නලු එහෙනම් R සමානුපාතිකයි විතතියටනේ A නියතයක් වර්ගඵලය L නියතයක් ස්වභාවික දිග y නියතයක් දණ්ඩ මත විතරයි රඳාපවතින්නේ හදලා තියෙන ද්‍රව්‍ය මත එහෙනම් ඊට සමානුපාතිකයි එහෙනම් මෙයාගේ E කියන කෙනා ඒකාකාරව වැඩි වෙන නිසා E ඒකාකාරව වැඩි වෙන නිසා දණ්ඩ ඒකාකාරව අඩු වෙලා තියෙනවා නැත්තම් දණ්ඩ මෙහෙම අඩු වෙන්න පුළුවන් මෙහෙම අඩු වෙන්න පුළුවන් මේ වක්‍ර ප්‍රස්ථාර විදිහට එහෙම නැහැ ප්‍රස්ථාර දීලා තියෙන්නේ සරල රේඛාවක් ඔස්සේ තමයි දණ්ඩේ දිග අඩු වෙන්නේ ඒ කියන්නේ E කියන කෙනා ඒකාකාරව අඩු වෙලා තියෙනවා E ඒකාකාරව අඩු වෙන්න නම් R කියන කෙනා ඒකාකාරව වැඩි වෙන්න ඕනේ කිව්ව දේ තේරුණානේ දැන් උදාහරණයක් විදිහට මෙහෙම ස්වභාවික දිගක් තියෙනවා අපි නිව්ටන් 10ක් දුන්නාම සෙන්ටිමීටර එකක් අඩු වෙනවා නිව්ටන් 20ක් දුන්නාම සෙන්ටිමීටර දෙකක් අඩු වෙලා ආරම්භ දිගේ මෙතන 10ක් දුන්නාම 1යි 20ක් දුන්නාම දෙකක් අඩු වෙලා මෙතන 30ක් වුණොත් තමයි මේක 3ක් අඩු වෙන්නේ එහෙනම් දණ්ඩේ දිගේ ඒකාකාරව අඩු වෙලා තියෙන්නේ 1 2 3 විදිහට එහෙම නැත්නම් 1 5 10 ඒ වගේ වක්‍ර විදිහට නෙමෙයි 1යි මුළු දිග 10යි නම් මෙතන 9යි මුළු දිග 10යි නම් 8යි මුළු දිග 10යි නම් 7යි ඒ විදිහට ඒකාකාරව අඩු වෙන්න නම් බලය ඒකාකාරව වැඩි වෙන්න ඕනේ එහෙනම්
මෙතන මෙයාගේ අභිලම්භ ප්‍රතික්‍රියාව ඒකාකාරව වැඩි වෙන්න ඕන. හරිනේ. එහෙනම් අභිලම්භ ප්‍රතික්‍රියාව ආධාරකයේ මත ඒකාකාරව වැඩි වෙන්න නම් අපි දන්නවා මොකද්ද වෙන්න ඕන? ඒකාකාරව වැඩි වෙන්න නම් අපිට මේ ලක්ෂ්‍ය වටා පූර්ණ ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා වාහනය මේ විදිහට තියෙනවා. එතකොට දන්න මත පූර්ණ ගන්නවා. දන්න මත පූර්ණ ගත්තාම ආධාරකයේ මත පූර්ණ ගන්නවා. ආධාරකයේ මත පූර්ණ ගත්තාම ආධාරකයේ මත මෙන්න මේ දණ්ඩෙන් R අභිලම්භ ප්‍රතික්‍රියාවක් එනවා. ඊට සමානයි ආධාරකයේ මගින් මේ දණ්ඩ මත ඇතිවන අභිලම්භ ප්‍රතික්‍රියාව. එහෙනම් අපිට ඕන මෙයාව සිරස් දණ්ඩ මත ප්‍රතික්‍රියාව තමයි ඕනේ. හැබැයි ඒක අපිට ගන්න පුළුවන් සිරස් දණ්ඩෙන් ආධාරකයේ මත තිරස් දණ්ඩ මත ඇති අභිලම්භ ප්‍රතික්‍රියාව R හොයලා. හරිනේ. මොකද තුන්වෙනි නියමය. හරි. එහෙනම් මෙතන R සඳහා ප්‍රකාශනයක් මට ගන්න පුළුවන්. දණ්ඩේ බර මම W කියලා ගත්තොත් පූර්ණ ගන්නවා මම මේ ලක්ෂ්‍ය වටා. දණ්ඩේ බර W වෙනස් වෙන්නේ නැහැ. ඒකට තියෙන දුර L නම් ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙහෙට තියෙන පූර්ණ අය ලොරිය මම ගන්නවා x දුරක ඉන්නවා කියලා. මෙතන ඉඳන් ලොරිය බර W තියෙනවා. එහෙනම් ලොරිය මත සමතුලිතතාවය සැලකුවොත් ලොරිය මත බල දෙකක් තියෙනවා. W සහ ඉහළට පාලව මකින් ඇති කරන අභිලම්භ ප්‍රතික්‍රියාව. ලොරිය දැන් සිරස්ව සමතුලිත වෙන්න ඕනේ. තිරස්ව තරණය වුණත් මොන ප්‍රවේගයෙන් ගියත් කොහොම වන්දනය වුණත් කොහොම ගියත් ඒකාකාර ප්‍රවේගයකින් ගියත් මෙයාගේ සිරස් බල සංරචක සමාන වෙන්න ඕනේ. මොකද මෙයා පොලා පැන පැන යන්නේ නැහැ. හරිනේ. මේ විදිහට පැන පැන යන්නේ නැහැ. හරි. එහෙනම් R සමාන වෙන්න ඕනේ W ට. එහෙනම් R කියන්නේ වාහනයේ මත දණ්ඩ මගින් ඇතිවෙච්ච ප්‍රතික්‍රියාව ඊට සමානයි වාහනයේ මගින් දණ්ඩ මත ඇතිවන ප්‍රතික්‍රියාව. එහෙනම් මට මෙතන දණ්ඩ මත වාහනයේ මගින් ඇතිවන ප්‍රතික්‍රියාව R ලකුණු කරන්නත් පුළුවන්. වාහනයේ බර වගේ දේවල් පාලමේ සිරස් දණ්ඩ මත බලපාන්නේ නැහැ. අපි මෙතනදී කතා කරන්නේ මේ දණ්ඩ මත බල විතරයි. එහෙනම් මට එනවා ඕකේ W වතාවක් L සමානයි ධන වාහනයෙන් ඇතිවන අභිලම්භ ප්‍රතික්‍රියාව R වතාවක් x. x කියන්නේ වාහනයේ තියෙන දුර. ඕක සමාන වෙන්න ඕන මෙතනින් ඇතිවන අභිලම්භ ප්‍රතික්‍රියාව වතාවක් 2යි. W වතාවක් L කියන කෙනා නියතයක්. මේ ආධාරක තිරස් පාලමේ බර එළුත් නියතයක් වෘත්ත කේන්ද්‍රයට දුර. එහෙනම් මේවා නියත. මේකේ මම මේ ප්‍රතික්‍රියාව සිම්පල් R කියලා ගන්නම්. වාහනෙන් දණ්ඩ මත ඇතිවන ප්‍රතික්‍රියාව මෙන්න මේක. එතකොට වාහනේ තියරි අමතකය බලා ගන්න. මේක යාන්ත්‍රික විද්‍යාව තියරි කර ඉන්න වෙලාවක් නැහැ. ගානට ඕන ටික විතරයි කරන්නේ. ඒ නිසා තියරි අමතක වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න මේක ආවේ කොහොමද කියලා. මොකද තියරි දැනුම නැති අයට මේවා තේරෙන්නේ නැහැ. හරිනේ. හරියට තියරි කෙරලා නැතිනම් ඔයාට මේ කියන දේවල් තේරෙන්නේ නැහැ. මොකද මේක ගානක්නේ. තියරි කරන්නේ නැහනේ. නිසා තියරි අමතක වෙච්ච අය පොත් එහෙම බලලා මේ ගානට එන්න. එතකොට R වතාවක් x. R කියන්නේ නියතයක්. වාහනයෙන් වේදිකාව මත ඇති වෙච්ච බලය ඒක යාගේ බරට සමානයි. x වෙනස් වෙනවා වාහනේ ගමන් කරන නිසා. මේ R අභිලම්භ ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. දණ්ඩේ දිග වෙනස් වෙනවා කියන්නේ මෙතනින් ඇතිවන අභිලම්භ ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා. මේක සමානයි මේකට. මේ තියෙන්නේ පාලම මගින් සිරස් දණ්ඩ මත ඇති වෙච්ච අභිලම්භ ප්‍රතික්‍රියාව. මෙතනදී අපි සලකන්නේ පාලම මත
මේ දණ්ඩ මගින් ඇතිවන ප්‍රතික්‍රියාව. මොකද අපි පාලමේ සමතුලිතතාවය සලකලා තමා පූර්ණ අරන් තියෙන්නේ. වාහනේ පාලම තුල ගමන් කරාට පාලම සමතුලිතයි. නිසා මේ ලක්ෂ්‍ය වටා පාලම මත බල ලකුණු කරලා එයාගේ පූර්ණ ගැනීමක් කරන්නේ. එහෙනම් R වෙනස් වෙනවා 2L නියතයත් මෙයාගේ දිග කාගේ දිගද? පාලමේ දිග. මෙව්වා නියත නම් R කියන කෙනා සමානුපාතික වෙන්න ඕන x ට. හරි. R ඒකාකාරව නම් වැඩි වෙන්නේ 10 20 30 40 වගේ. x උත් ඒකාකාරව තමයි වැඩි වෙන්න ඕනේ. එහෙනම් x ඒකාකාරව වැඩි වෙනවා කියන්නේ විස්ථාපන කාල පස්තාරයක් නම් මෙතන ඉඳන්ම ඉන්නේ විස්ථාපනය x ඒකාකාරව වැඩි වෙලා. හැම තප්පරයේදීම එකම ප්‍රමාණයක් x වැඩි වෙලා. එහෙනම් හැම තප්පරයේදීම x එකම ප්‍රමාණයක් වැඩි වෙලා කියන්නේ ප්‍රවේග කාල පස්තාරයක මේක අනුක්‍රමණය ප්‍රවේගය නියතයක් වෙන්න ඕනේ. මේ වගේ පස්තාරයක් එන්න ඕනේ. එහෙනම් ආංශක වෙන්න ඕනේ නියත ප්‍රවේගයක් එන්නයි ඕනේ. හරි. ගානට ඕන ටික විතරයි කරේ. තියරි අමතකයි ඉන්නවා නම් පොඩ්ඩක් තීරි පාඩම් බලන්න බල ලකුණු කිරීම ඊට පස්සේ පද්ධතියක් මත බලයෙන් ලකුණු කරන්නේ කොහොමද? ප්‍රතික්‍රියා බල මොනවද? ඔය වගේ දේවල් අමතකය මේ ගාන කියලා දුන්නාට තේරෙන්නේ නැති වෙයි. ඒ නිසා යාළුවා මතක් කරගෙන එන්න.